ඔහු ඉතාම ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි. නමුත් ඔහුගේ ජීවිතය ඇතුලේ තිබ්බ ඒ අවුල් සහගතභාවය නිසා ඔහුට එක්ක විවාහ නොවී ඉන්න තිබුණා. එහෙම නැත්නම් අර ඔහු තුලත් මේ කියන චරිතේ ජීවිතවල ලද්දු අර රොෂාන් රවින්ද්‍ර නිසා මිසක් දසුන් වගේ ආදේක කරනම් බණුන් අහන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ ලිංගික ශක්තිය වැඩිම කෙනෙක්ට තමයි හොඳ හීල කෙනෙක්, හොඳ ආටිස්ට් කෙනෙක්, සුවපත් කරන්නෙක් බවට පත් කරන්න පුළුවන්. කාමයේ තමයි කෙනෙක්ගේ ආර්ට් එක වෙන්නේ. දැන් ලද්දුගේ ආර්ට් එක අපිට පේනානේ. ඒත් මොයි જાතියුන්ගේ කීටනම් බෑනේ. ඔහුගේ මමත්වයේත් එක්ක බෑනේ වැඩේ කරන්නේ. ඔව් ඒක තමයි. එයාගේ මමත්වයේම කැමති නැහැ තමන්ගේ මමත්වයේ දකින්නට. ඒකේ මමත්වයේ තියෙන හරිම අමුතුම කෑල්ල තමයි ඒක. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි. ඉතින් MX2 අලුත් කතාබහකුත් එක්ක අපි එකතු වුණා. ඉතින් අද මේ දවස්වල මේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තිරගත වෙනවා මේ නටත් අයෙක් සුරාමතින් කියලා. තාමත් ජනප්‍රියයි. ඔයා බලලා තියෙනවද මයුරේ? ඔව් මං හිතන්නේ මේ ඇත්තටම මේ ලද්දුට හරි කැමති නේ කට්ටිය. ඒ කියන්නේ නිකන් ගෑනු කට්ටිය නිකන් ලද්දුව ලබා ගන්න බැරි කෙනෙක් තමන්ගේ නිකන් නොස්ටැල්ජික් කෑල්ලක් වගේ. පිරිමියටත් පොඩි කොහොමත් එකක වෙන කෑල්ලක් ලද්දුගේ තියෙනවානේ. මිනිහා මාතල කියන්නේ ආතලයක් ගන්නවා. කියන්නේ මිනිහාගේ විදියට ඉන්නවනේ ඉතින් මොනවා වුණත් වගේ කියලා එකකුත් තියෙනවා. නමුත් ඒ ආතල් එක තුනේ පොඩි ශෝකාන්තයකුත් පේනවා. ශෝකාන්තයක් තියෙනවා. මම දැන් ඔක ටික හොඳින් බලන්න ගත්තාම මට තේරුණ දේ තමයි ලද්දු අර රොෂාන් රවින්ද්‍ර නිසා මිසක් දසුන් වගේ ආදේක කරනම් බණුන් අහන්නත් ඉඩ තියෙනවා. මොකද රොෂාන්ට තියෙන යම්කිසි පිළිගැනීමක් සහ ගෞරවය නිසා එහෙම වුණාට මේ අපිට හිතුණට දැන් මෙයා ලද්දු හරිස් මේ හොඳ සෞන්දර්යකාමී මිනිහෙක්නේ. හැබැයි අර කෙනෙක්ගේ කාමයේ තමයි කෙනෙක්ගේ ආර්ට් එක වෙන්නේ. දැන් ලද්දුගේ ආර්ට් එක අපිට පේනානේ. ඔහුගේ කාමයේ තමයි ඔහුගේ ආර්ට් එක. හැබැයි ඒකෙන් අසරණ වෙන අය ඉන්නවනේ. ඒ කවුරු හරි තමන්ගේ ආර්ට් එකකින් හින්දා මිනිස්සු අසරණ වෙන්නේ නැත්නම් තමයි ඉතින් ඒ ආර්ට් එකේ වටිනාකම තියෙන්නේ. මොකද මේ ලද්දුගේ බිරිඳ මේකෙන් හැම තැනකදීම අසරණ වෙනවනේ. ඒතකොට දැන් මිනිහාගේ සෞන්දර්යය හොඳයි. ඒ වුණාට දැන් අර මම ඉතින් අපි ඔවා කිව්වහම නිකන් අර අපිව නිකන් ෆෙමිනිස්ට් ඉතින් මේ මිනිහට මොකක් හරි සන්තෝෂ වෙන්න එකක් තියෙන්න බෑයි. මගේ කතන්දරයක් එන්න ඉඩ තියෙනවා. ඒ වුණත් මට ඒක එහෙම එකක් පේනවා. ඒකේ මට හිතෙනවා අර මේ ලද්දු කියන චරිතය එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා එයාට හඳුනා ගන්න බෑ. ඒ හින්දා එයා මොකක් හරියක් කරන්න ඒක අමතක කරන්න හරි මොකක් හරි දෙයකට එයා බීමට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ බීම තුල එයාට යම්කිසි මේ අපි කියන්නේ අර අනන්‍යතා අර්බුදයක ඉන්නවා වගේ නේ. අනන්‍යතා අර්බුදය සහ ලොකු අරගෙන තමන්ගේ ඇතුළේ තියෙන අර මමත්වය පිට කරගෙන ඒකත් එක්ක ලොකු සටනක නිරත වෙනවා. සහ එයා බොන්නේ නිකන් අර මේ අපි කියන්නේ අර නිර්වින්දනය කරගන්න කියලා තමන්ගේ ජීවිතේ නිර්වින්දනය කරගන්න තියෙන දුක්ඛම් කොටුල වලින් ගොඩක් කට්ටිය මේ ගොඩක් මිනිස්සු කරන්නේ බොන්නෙක් බොනවා කියන්නේ තමන්ගේ ජීවිතේ ලැබෙන ප්‍රශ්න වලින් මිදෙන් නිර්වින්දනය කරගන්න බොනවා. ඒ මොහොතේ එයාට අමතක වෙනවනේ. ඒ මොහොතේ පුරු ආතල් එකක් ලැබෙනවා. එතකොට අර ප්‍රශ්න අමතක වෙනවා. ඒ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒකට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒක ඒ තමන්ගේ ප්‍රශ්න වලින් පලා යන්න මොහොතක් සුළු මොහොතකට පලා යන්න මත්පැන් භාවිතා කරනවා. එයා තමන් කවුද කියලා තමන්ට මොනවද ඕන? තමන් ඇයි මොකද්ද මේ කරන්නේ? මොකද්ද මං ඇත්තටම කරන්න ඕනේ? මගේ ආශාව මොකද්ද කියලාවත් තාම හඳුනගන්නේ නැහැ වගේ එකක්. ඒ කියන්නේ පෙන්නන්නේ නේ. ඔව් අනිත් එක තමයි දැන් අර මෑත කාලේ ඉනෝ අපි බලන හුඟක් නාට්‍ය අතරේ මේ නාට්‍යයට මේ මොහොතේ ලොකු අර ප්‍රතිචාරයක් පීක් එකක් ඇවිල්ලා උඩ තියෙන හේතුවක් තමයි මේ ලංකාවේ බහුතරයක් ඉන්නේ රාජ්‍ය සේවකයෝනේ. ඒ වගේම බහුතරයක් මැද පන්තිය. එතකොට අර දැන් අර සමහරලාට ඔය හේන් ගොවිතැන් තියෙන ඒ වගේ අර වියලි කලාපීය ප්‍රදේශවල නාට්‍ය ජනප්‍රිය වුණාට ඔය වියලි කලාපී කතන්දරේ හැමෝටම අදාළ කරගන්න බෑනේ. ඒ වුණාට සල්ලි නැති ඒත් කොමින් හරි සල්ලි ටිකක් හොයාගෙන බීලා කාලා යම් කිසි විදිහක ෆයිට් එකක් දෙන මිනිහාගේ කතාව ලංකාවේ මැදපන්ති ඕන තැනකට අදාළයි. මධ්‍යම පාන්තික අර්බුදේනේ ඉතින්. මධ්‍යම පාන්තික අර්බුදේනේ ඉතින්. ඒ වගේ කතාවක් දාපු ගමන් තමන්ගේ හදවතට ඒක ඇඩ්‍රස් වෙන නිසා ඒක මේක කරන. අනිත් එක දැන් ඔය බලන්නකෝ දැන් මේ දෙන්නගේ මේ පිරිඳගේ යාගේ නන්දිසාගේ අර කතාවට වඩා ඒ ශෝකාන්තය අපි හැමදාම දකිනවනේ. ඒ වුණාට අර පහුගිය ටිකේම එක දිගටම දැන් මම දැක සමහර අය දාලා තිනවා මේ
මේක එහෙම එන එක නවත්ත ගන්න බැරිද කියලා අර නන්දු ලද්දුගේ පරණ පෙම්වතිය ශානිකා හම්බෙච්ච එකට කවි ගී අපමණයි. ඒක විදිහේ දේවල්. ඒ කියන්නේ අර මිනිස්සු ආසයි ඉතින් තිරයකදී හරි ඕක කියද්දි මට මරු කතාවක් මතක් වෙනවා. මගේ ওই රංගන ශිල්පී මිත්‍රයෙක් කිව්වා මේ ඇත්තටම මේ ඔහු අවුරුදු ගානකට කලින් ආදරය කරපු ඔහුගේ පරණ පෙම්වතියක් හම්බුණා. ඉතින් ඔහු රංගන ශිල්පියෙක්ින්ද අපට ඒ ප්‍රශ්නේ වෙලේ මතුවුනේ. රංගන ශිල්පියෙක් නිකන් තේකක් බොන්න ගියත් කවුරු හරි ගෑනු ළමෙක් එක්ක එන්නේ වෙනම එකක් නේ. ඔහු රංගන ශිල්පියෙක්ින්ද. ඉතින් ඔහු මට කිව්වා නෑ රංගන ශිල්පියා කියන කතාව පැත්තක දාන්නකෝ මම ඇක්ටර් කියන එක පැත්තක දාන්නකෝ. දැන් මගේ පරණ ගෑනු ළමයා හම්බුනහම නේ අපි දෙන්න තේකක් බීලා හරි කෝපි එකක් බීලා හරි කතා කරලා එමු වෙන නරක අදහසකින් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ මේ ලංකාවේ. එක්ක දැන් මං අවංකව ගිහිලා වයිෆ්ට කියන්න ඕනේ. දැන් යන්න ඉස්සෙල්ලා කොහොමද යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ගිය වෙලේ ඉඳලා කෝල් කර දැන් ඔයා තාමත් ඔතනද ඒ වගේ අහන්න ඉඳ තින වැඩේ හබක් වෙනවා. එහෙම නැත්තම් ගිහිල්ලා ඉවර වෙලා කියන්න ඕනේ මට හම්බෙන් මං ඒකට ගිහිල්ලා ඉන්නකොට මෙයා ආවා කියලා. ඉතින් ඒ වුණත් ඕක වුණත් ඉතින් එච්චර වෙලා මොනවද කතා කරන්න තිබ්බේ වගේ කියලා එතන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ අර අපේ මධ්‍යම පන්තියේ ඉන්න ගොඩක් අයට හැබෑ කරගන්න බැරි අර ඒ වගේ මොහොතවල් ටිකක් දුරට හරි ශානිකයි ලද්දුයි සෙට් කරලා දෙනවා. හැබැයි අර මෙහෙම දේකුත් තියෙනවා. දැන් ලද්දුට හොඳටම පුළුවන්කම තියෙනවා ශානිකාගෙන් අයිති ප්‍රයෝජනයක් ගන්න හරි ඒකෙන් සල්ලි ගන්න හරි එහෙම තියෙනවා. හැබැයි ලද්දු එහෙම ඒ කියන්නේ ඔහුව මේන්ටේන් කරන මිනිහෙක්. ඔහු යන්නේ නැහැ එතෙන්ට. ඔහු එවෙන් පලා යනවා මට සල්ලිත් එපා එහෙම මං ගැන හිතන්නත් එපා. එහෙම කියලා එහෙම පලා යාමකුත් මිනිහාගේ තියෙනවා. හැබැයි ඔය මොකාගෙන් පලා ගියත් බිරිඳගෙන් පලා ගියත් ශානිකාගෙන් පලා ගියත් මිනිහා ලබා ගන්න දෙයක්වත් නැහැ. දැන් කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් නෑ එහෙම කියන්න බෑ. මිනිහා හරි සෞන්දර්යගාමී මිනිහාට වෙන ගමනක් තියෙනවා. ඉතින් ආව තේරෙන ගෑනු නෙමෙයි වටේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ බිරිඳටත් ඉතින් ඕක එච්චර තේරෙන්නේ නැහැ. එහෙම කියලා. දැන් තියානික ලද්දු වගේ කෙනෙකුට ක්ලබ් වල සිං කරන්න පුළුවන් බිරිඳක්ම හිටියනම් දෙන්නගේ ජීවිතේ ඔයිට යහනේ. ඒතකොට ඒක හරියන්නේත් නැහැ. ලද්දු කොහොම හරි ගැට ගහලා ඉන්නේ බිරිඳ හින්දානේ. බිරිඳ කොහොම හරි මේ වැඩේ අදගෙන යන හින්දා ඉන්නවා. ශානිකා වගේ කෙනෙක් හම්බුනා නම් ඔහුගේ ජීවිතේ සාර්ථක වෙන්නත් තිබ්බා. කොහොම වුණත් ඔය ටෙලි නාට්‍යයකින් ඔච්චරටම ජීවිතේ විදාරණය කරන්න අපිත් මේ සාකච්ඡාවල මේවා මෙච්චර කියන්න හේතුව තමයි මට හිතෙන්නේ මාධව අපේ ඇතුළෙත් ඔය නොපිරිච්ච මාර හිස් කලාප තියෙනවා. ඉතින් අර කන්නාඩි ඉස්සරහට ගියා වගේ මේගොල්ලෝ ඇවිල්ලා මේ ටික කරනකොට ඕක දාගෙන ෂෙයා කරලා අපි පෙන්නන්නේ අපේ ඇතුළෙත් අර එහෙම කලාප තියෙනවා. ලද්දුත්ගේ තියෙනවා හැබැයි අර පොඩි මමත්වයක් තියෙනවා මිනිහට. ඒ කියන්නේ මමත් හින්දන යට ප්‍රශ්නට ඇතුවිලා තියෙන ඉතින් නැත්තම් ගොඩක් තියෙන ප්‍රශ්න හරිම පොඩි දෙයක් කතා බහ කිරීමේ ප්‍රශ්න තමන්ගේ අදහස් මාරු කරගැනීමේ නොගැනීමේ ප්‍රශ්නේ ගොඩක් තියෙන. තමන්ගේ ආශාව බිරිඳට කියන්න බෑ. බිරිඳගේ ආශාව තමන්ට ස්වාමිපුරුෂයට කියන්නේ. අර තමන්ගේ මොකක් හරි නඩත්තු කරනවා. හැමෝම තමන් කියලා පොඩි දේවල් නඩත්තු කරගන්න මේ නඩත්තු කරගැනීම කියන්නේ ඒක පොඩ්ඩක් බිඳලා දාලා පොඩ්ඩක් පොඩි මොහොතකට හරි තමන්ගේ බිරිඳ ඉස්සරහ හරි තමන් විවෘත වුණා නම් ගොඩක් ඔය ගොඩාක් ප්‍රශ්න ඉතින් ඔය මග හැරෙනවා. ගොඩක් වෙලා තියෙන හිතේ හිර කරගෙන ඉන්නවා කියන්නේ නිකන් ඒ පොඩි දේවල් වුණාට ඉතින් අර කියන්නේ තුනම ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා අන්තිමට ලොකු ටෙලි නාට්‍ය බවට පත් වෙනවා. ඔව් ඊට පස්සේ ඉතින් ඒ ටෙලිය බල ජින්බුල් කඳුළු හෙලා අනේ අපේ කතාවනේ කියලා මේක ෂෙයා කර ඉන්නවා. දැන් මේ මොහොතේ ඔබේ කතාව මේක වෙන්න හේතුව තමයි අර අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච කාරණා ටිකක් මේකේ තියෙන එක. අනිත් එක දැන් ඔය මිනිහෙක්ගේ ඇබ්බැහිය කියලා කියන එකත් අර නිකන් අර බලන්නකෝ දැන් මේවට ස්ටෝරි නෑනේ. දැන් හිතන්නකෝ ඔයා දේව්දාස් දුවන්නේ නෑනේ. දේව් බිව්වේ නැත්තම් දේව්ගේ බීම මත තමයි කතාව දුවන්නේ. එතකොට දේව් ඇවිල්ලා යම්කිසි විනාශයකට පත් වෙන මිනිහෙක් ඒ විනාශය තමයි මේ කතාවේ ප්ලොට් එක වෙන්නේ. අන්තිමට ඉතින් දේව්ට බොන්න තරම් ලොකු සිද්ධියක් නෙමෙයි අර ප්‍රේමය හිමිවීම කියන කතන්දරේ. නමුත් ඉතින් මිනිහා ඒකේ එහෙම කරනවා. අර සුගත් ධම්මික කතාව බලපුවාම අන්තිමට ඉතින් සුගත් බොනෝ ඉවරයක් නැහැ. ධම්මිය ඇවිල්ලා කියනවා දැන් ඉතින් ඔයාක බොන එක නවත්තන්න කියලා. ඉතින් ඔයාට දැන් මොකක්ද ඒක කියන්නයි තියෙනයි කියලා මිනිහත් ඉතින් එතන යම්කිසි මේකකටපත් වෙනවා. ඔය જાතියේ යම් ඇබ්බැහිම් වීම් වලට ගිය චරිත ඔය ස්ක්‍රීන් එකට තිරයට හොඳ වුණාට ඇත්තට
ලස්සට මොයි ජාතියුන් එක්ක ඉන්න නම් බෑනේ. ඔව් ඒක ඉතින් අර මේ බලන් ඉන්න ආසයි. බලන් ඉන්න ආසයි. මුහුද වගේ තමයි. මුහුදේ රැලි දිහා අපිට ඈත ඉඳන් බලාගෙනකොට ලස්සනයි. අපි ඇතුළට ගියාම අපිට ඒක දෙන්න ගිලෙන්න ගත්තාම තමයි තේරෙන්නේ. මේ වැඩේ හරියන්නේ නැති එකක් තියෙනවනේ. ඉතින් ගොඩක් ඔය අපි අර ඈතට ටොක්සික් සමහර ටොක්සික් චරිතනේ අපි උත්කාසයට නංවන්නේ. ඉතින් ටොක්සික් චරිත ඈත ඉඳන් බලන් ඉන්නකොට අම්මට හරිම ප්‍රේමවන්තයි. බලන්න මේ වගේ ප්‍රේමවන්තයෙක් එහෙම දකින්න. හිතන්නකෝ දැන් තමන්ගේ ගේ ඉස්සරහට ඇවිල්ලා මැරෙනවා පොඩි කාලේ ඉඳලා ආදරය කරපු ප්‍රේමවන්තයා. අන්තිමට පාරෝගේ ගෙදර ගේට්ටුව ගාවට ලව් කියනවනේ මම මැරෙන්නේ වාගේ ළඟදී කියලා. ඉතින් ඒක ඉෂ්ට කරන්න මේ මිනිහා ඇවිල්ලා මැරුණානේ ගේට්ටුව ඉස්සරහම ඉතින්. ඒතකොට දැන් මේ වගේ තියෙන අර ෆැන්ටසිය සඳහා හොඳයි නැත්තම් ඉතින් දැන් මොකක්ද ඉතින් සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච එකේ තියෙන ඛේදවාචකේ අපි හැමදාම කතා කරලා තියෙනවානේ. හැබැයි තව දෙයක් මට ඔය හරහා හිතෙනවා මාදව අපේ රටේ මධ්‍යම පන්තිකයෝ හෝ ඔය අපේ රටේ මිනිස්සු ඇත්තටම හරි පව්. ඒ කියන්නේ ඔය වගේ නාට්‍යයකට ඔච්චර ප්‍රතිචාර හම්බවීම හරහා පේන්නේ එතනින් එහා යන විදිහේ කිසිදු මාතෘකාවකට ඔවුන්ගේ හිත යොමු කරන්න ඔවුන්ට විදිහක් නැහැ. එතනින් එහාට ඔවුන්ට හිතන්න බෑ. මොකද ඔවුන් දකින්න ඔවුන්ගේ එදිනදා ජීවිතේ එදිනදා ජීවිතේට ප්‍රේම කරමින් ඉන්නවා මිසක්ක මේ අපේ ජීවිතේනේ කියා ඉන්නවා මිසක්ක එතනින් එහාට ගිහිල්ලා දෙයක් හිතන්න ඔවුන්ට බෑ. දැන් මේ මොහොතේ අපි හිතමු වාකර විද්‍යා ප්‍රබන්ධ කතාවක් පෙන්නුවා එහෙම නැත්නම් වෙන විදියක දෙයක් පෙන්නුවා. ඊවට බැඳෙන්න වෙලාවක් නැහැ. බැඳෙන්න අමාරුයි. ඒ වෙන්නලා තියෙන්නේ අර ආර්ථිකමය විලංගු ටිකක් තියෙනවනේ. ඒ ආර්ථිකම විලංගු ඒකම සමාජීය මේ දේශපාලනික මේ තියෙන අන්ධකාරය ඔක්කොමත් එක්ක අර වෙනස් කලාපයන්ට මේ අපේ මිනිස්සුන්ගේ හිත අරගෙන යන්න බෑ. ඒ නිදහස නැහැ ඉතින් අර ආර්ථිකව ඒ ඊටදී අපේ අර අමාරුවෙන් ගෙවන මේ පවුලේ මේ මොකක් හරි කොට කොට අරගෙන ණය ටික අරගෙන මේ වැඩේ ඇදගෙන යන අපේම කතාව බලන එක අපිට සනීපයි. අර එතනින් එහා ඉතින් චින්තන මේ ලොකු අවදි කිරීමක් කරන කතා අපේ මහානේ මහත්තයෝ අපිට එපා. අපි මේකම බලාගෙන ඉන්නවා. ඛේදනීය කාරණයක් මොකද මේ අපේ ඔය මට ආපහු මතක් වෙන්නේ අර ඔයා කිව්ව ඒ කතාව අර මේක ඇත්තටම ඔයා තමයි කිව්වේ කෙනෙක්ගේ කාමය කියලා කියන්නේ කාමයම නෙමෙයි කියමුකෝ අපි ඔහු තුල තියෙන රාගය හෝ මොනවා හරි සෞන්දර්යාත්මක හැඟීම් කියලා කියන්නේ මිනිහාගේ ආර්ට් එක කියන එක. ඒක මට හරි දැනිච්ච කතාවක්. කතාවක් තියෙනවා මේ තමන්ගේ කාමයේ වැඩිම කෙනෙක්ට තමයි ලිංගික ශක්තිය වැඩිම කෙනෙක්ට තමයි හොඳ හීල කෙනෙක් හොඳ ආටිස්ට් කෙනෙක් සුවපත් කරන්නෙක් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ශක්තිය තමයි මේ කාමයේ සෞන්දර්යය එතකොට ආර්ට් එක සුවපත් කිරීම ඒ බවට පත් වෙ හැරෙන්නේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඉතින් අර අපිට අපේ තියෙන මේ කොහොමද කාමයේ හැම වෙලේම අර කලින් කිව්වා වගේ හිර කරලා දාලා තියෙන හින්දා ඉතින් අපිට ඒක යොමු කරන්න විදිහක් නැහැ channel එකක් නැහැ. අපි කාමයේ හොඳට විධාරණය කරනකොට අපේ සෞන්දර්ය විධාරණය කරන්නේ ඒ කාමයේ තමයි සෞන්දර්ය විදිහට ලස්සන විදිහට ලස්සන ගයක් විදිහට තමන්ගේ චිත්‍රපටියක් විදිහට පොතක් විදිහට එහෙම නැත්නම් ලස්සනට තියාගෙන ගයක් විදිහට පිළිවෙලට ලස්සනට පිළිවෙලේ ලස්සන ඒ ඔක්කොම ලස්සනෙන් කියන්නේ තමන්ගේ තියෙන ඒ සෞන්දර්යය කියන කාමයේ තමයි ඒක කාමයේ කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි ඒක ලස්සන ශක්තියක් නේ. අද මෙතන මේ කියන්නේ ගෑණියෙක් මිනිහෙක් අතරේ සීන් වෙන කතන්දරේ නෙමෙයි මේ කියන්නේ. ඒ සෞන්දර්යය තමයි එළියට එන්නේ. ඔව්. ඒ ලේඛකයෙක් තමන්ගේ ලේඛනයේ හරහා ඉදිරිපත් කරන තමන්ගේ ඇතුලේ තියෙන ආශාව සහ තමන්ගේ ඇතුලේ තියෙන හැඟීම් ටිකනේ. ඒක ලස්සනට ඉදිරිපත් කරනවානේ. ඒක තමයි කාමයේ. ඒක තමයි කාමයේ තමන්ගේ කාමය තමන් ප්‍රකාශනය කරන එක්තරා ක්‍රමයක්. ඒ කියන්නේ අපි කෙනෙක්ට සිප ගැනීමක් ලබා දීලා ප්‍රකාශ කරන වගේම තමයි තමන්ගේ පොතක් ලියලා දෙන එක. දෙකම එකම මේකේ ප්‍රකාශනය. ඒක දාර්ශනික වෙන්න පුළුවන් විවිධාකාර වෙන්න පුළුවන්. නමුත් අර එකම මේක තමයි තියෙන්නේ. ඒක හරිම ලස්සන හැඟීමක් ඒක. ඇත්තටම මම ওই ළඟදී කියුවා මේ ගාමිණී කුමාර විතාන මහත්මයා හරි පරිවර්තනය කරපු නොහඳුනන ලින්කන් කෘතිය. ලින්කන් කියලා කියන්නේ මට හිතෙන්නේ දැන් අර කොච්චර මේ ඔය වහලුන් වෙනුවෙන් පෙනී සිටියත් සංවේදී හදක් ඇති ජනාධිපතිවරයෙක් වුණත් අතන ලෝකෙ වැඩිම ජනාධිපතිවරයෙක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච විවිධාකාරයේ නිර්මාණ චිත්‍රපටි ගොඩක් දේවල් ඔහු වෙනුවෙන් තියෙනවා වුණත් ඔහු තුලත් මේ කියන චරිතේ ජීවිතවල තියෙන කියන්නේ ඔහු අර මුලින්ම තමන්ගේ පෙම්වතිය මරුණාම කිලෝමීටර් 5ක් තියෙන සොහොනට දවස් දෙකකට සැරයක් අනිවාර්යෙන් යනවා රෝසමල් තියදී ඉන්නවා. ඊට පස්සේ ඔහු මාරි ටොඩ් කියලා කාන්තාවක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. මත මාරි ටොඩ්
කසාද බඳින්නම ගියාම මිනිහා කියනවා මට මේක කසාද බඳින්න බෑ. මගේ හිතේ තාම අරයා තමයි ඉන්නේ කියලා වෙලා පැනලා යනවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා ඉවර වෙලා මෙරිටොඩ් ඔහුව හොයමින් ඉන්නවා කොයි විදිහෙන් හරි මේ මිනිහා කසාද බඳ ගන්න ඕනි කියලා. එතකොට ඔහු නවාතැන්ගෙන හිටපු ගෙදර ඉන්න කාන්තාවගේ දුවට යෝජනාවක් ඉදිරිපත් කරනවා මාව විවාහ කරගන්න අරයාගෙන් බේරෙන්න කියලා වෙලා. ඊට පස්සේ ඒ ළමයා ඉතින් වයස් පරතරේනේ මේ නිකන් වැඩිමහල් සහෝදරයෙක් වගේනේ. ඒ ගෑනු ළමයා කියනවා මට නම් ඔයත් එක්ක විවාහ වෙන්න බෑ කියලා ඉවර වෙලා. ඊට පස්සේ කොහොම හරි දෛවයේ සරදමක්ින්ද හරි මොකින්ද හරි මේ මාරිටොඩ් ආර්යව විවාහ කර මාරිටොඩ් ඇත්තටම ඔහුට වඩා දනවත්. විවාහ කරගත්තට පස්සේ ඇත්තටම මේකෙන් මට පෙවුනේ ඔහු ඊටාම ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි. නමුත් ඔහුගේ ජීවිතය ඇතුලේ තිබ්බ ඒ අවුල් සහගතභාවය නිසා ඔහුට එක්ක විවාහ නොවී ඉන්න තිබුණා. එහෙම නැත්නම් අර කාන්තාවට අසාධාරණයක් නොකර ඉන්න තිබුණා. දැන් ඔහු සමහර දවස්වලට ඔහු දැන් දුගී දිරිදු ජීවිතයක් ගත කරපු මිනිස්සෙන්නේ. ඉතින් මේ සමහර දවසට කාලය ඉවර වෙලා දැන් මස් කටු තියනවා කියන්නකො යම් කිසි දීසියක ඔහු කන ගමන් මස් කටු ඉතුරුණා කියලා ඔහුගේ පිගානේ. මස් කටු ටික අරගෙන මිනිහා මේ ගෝව සලාදෙට තමයි ලුවේ ටික දාන්නේ. එතකොට දැන් මස් කපන පිහියෙන් බටරුද්ද ගන්නවා ඒ වගේ අර දැන් යම් කිසි තියෙනවනේ සිරිත් ටික කැම්මේසේ ඒ සරල දේවල් ටිකවත් කරේ නැහැ කියන හැඟීම හැමතිස්සෙම මේරි ටොඩ් තුල තියෙනවා. ඇත්තටම ඇව නොතකාම හරිනවා. ඒ කියන්නේ විවාහය කියන එක පිළිබඳ වුණත් ඔහු විවාහ වුණ දවසේ යාළුවෙකුට ලියුමක් යවන්නේ මේ ඔහුගේ මංගල කේක් එහෙම දෙන්නේ උණු උණු. ඒ කියන්නේ පැය දෙකකට ඉස්සෙල්ලා කියන්නේ අපි කසාද බඳිනවා කියලා. ඔහු කසාද බඳින්න කැමතියි කියලා කියපු වෙලේම පැය දෙකක් ඇතුළත මේරි ටොඩ් ඔහුව කසාද බඳ ගන්නවා. මොකද ඇයට ඔහු පිළිබඳව අර එකක් තමයි අර ප්‍රේමයේ හින්දාමත් නෙමෙයි. දැන් අවුරුද්දකට විතර කලින් මේ මිනිස්සයා දේවස්ථානයට එනකම් බලාගෙන ඉඳලා මගුල් ඇඳුම් ඔක්කොම හදලා කසාද බඳින්න ගිහලා බැරි වෙච්ච එකේ ලැජ්ජාව වහ ගැනීමටත් ඇය මේක කරා. හැබැයි ඒකෙන් ඇත්තටම ඇය තමයි අමාරු වෙන්නේ. මොකද මේ මිනිස්සයා ඊට පස්සේ නිකන් අර පලි ගැනීමට වගේ තමයි හිටියේ. ඇයත් පලි ගැනීමට වගේ තමයි මේක කරේ. ඊට පස්සේ දැන් මේ ඔහුගේ ජීවිතේ බලනකොට ඊට පස්සේ කාලෙක ඉතින් ඔහුගේ ජීවිතේ විවිධ මිතුරියොත් ඉන්නවා. මේ දුක් ගැන විලි කියන්න කට්ටිය ඔහු තෝර ගන්නවා. හැබැයි ඉතින් අර මොකක් හෝ හේතුවකින්ද මේ වගේ මිනිස්සු මාදව මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මම හිතන්නේ වහල් සේවය හිමි කිරීම වගේ වැඩක් කරපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක්. ඒ වගේම එච්චර දුප්පත් තැනක ඉඳලා නිකන් අර මුවහම් වලින් කරපු ඇඳුම් වගේ ඒවා ඇඳගෙන ඉඳලා තියෙන ඒ වගේ කාලයකත් එහෙම ඉඳලා ජනාධිපති තනතුරටපත් වුණු පුද්ගලෙක්. හැබැයි අර ඔහුගේ පෞද්ගලික ජීවිතය බිඳ වැටිලා. ඒක හදාගන්න ඔහු කිසිදු උත්සාහයක් දරන්නෙත් නැහැ. ඇය ඔහුට සමීප වෙන්න හදන හැම වෙලාවකම ඔහු තව දරුණු වෙමින් ඇගෙන්න ඈත් වෙනවා මිසක් ඇයට හිම නිසි ගරුත්වයක් දෙන්නෙත් නැහැ. දැන් ඔය එක මට මතක් වෙනවා ලියෝ ටෝල්ස්ටෝයි. ඔහුගේ බිරිඳත් ඒ වගේම ධනවත් රදල පවුලක ආර්යාවක් වගේ කෙනෙක්. ඉතින් ඇය උත්සාහ කරනවා හැම වෙලේම නිකන් අර ටෝල්ස්ටෝයිත් ඇත්තටම වැඩවසම් මේ යුගයක හිටපු රදල පෙළපතක රදල ධනවත් කෙනෙක් නේ. ඉතින් මේ අර ඔහුගේ බිරිඳ සෝනියාට ඕන වෙනවා හැමතිස්සෙම මේ ධනවත්භාවය එළියට පෙන්නගෙන ජීවත් වෙන්න. නිකන් අර අපි කියන්නේ පොෂ් ලයිෆ් එකක් ගත කරනවා කියලා. ඒ පොෂ් ලයිෆ් එක පෙන්නගෙන ජීවත් වෙන. නමුත් ටෝල්ස්ටෝයිට එහෙම ඕන වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ දෙන්න අතරේ ලොකු ඛේදවාචකයක්. හැබැයි ටෝල්ස්ටෝයිගේ ඔය තියෙන අර ඒ කාමයේ හරි අපි කියමුකෝ ඒ විඳ ගැනීමේ සුන්දරත්වය තමයි පස්සේ කාලෙක අර විශිෂ්ට නිර්මාණ බවට පත් වෙන්නේ. ලෝකයේ විශිෂ්ටතම ලේඛකයන් අතරට ගණනවන්නේ ලියෝ ටෝල්ස්ටෝයි. එතකොට නමුත් ඔහුගේ ගෙදර ඇතුලේ වෙලට අර්බුදයක්. සෝනියා ඔක්කොම මේ ඔහු කියනවා මේ ඉඩ ගණන් ටික ඔක්කොම විකුණලා දුප්පත් මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා. සෝනියා කියනවා පිස්සුද කියලා මෙච්චර මේ ධනයක් විකුණලා ඒගොල්ලන්ට දෙන්න. ඉතින් ওই වගේ දෙන්න අතරේ අර අපි කියන්නේ නිකන් මාරවලි. ඒ වුණාට අර ඔවුන්ගේ ජීවිත එක්තරා විදිහකින් ඒ ඇතුලේ තිබ්බ ඛේදවාචකයම තමයි ඔවුන් යම්කිසි අර නිර්මාණාතින් යම්කිසි තැනකට ගෙන එන්නේ. ඉතින් ඒ වගේ මට මතකයි ඔය එමා බෝවාරි ලියපු ගුස්ටාෂ් ෆ්ලේබර් අහුත් මේ අවුරුදු 9ක් විතර වගේ ආසන්න කාලයක් ගන්නවා මේ පොත ලියන්න එමා බෝවාරි ලියන්න. ඉතින් ඔහුගේ ජීවිතත් ඛේදවාචකයක්. ඔහුත් අන්තිමට මේ පොත ගැනවත් කවුරුවත් අහන්නේ නැති දන්නේ නැති නිකන් පාළු දුප්පත් මිනිහෙක් විදිහට තමයි ඔහුත් මැරිලා යන්නේ. හැබැයි ඔවුන්ගේ ජීවිතවල තිබ්බ సౌందර්යය කියන එක මාර දෙයක්. ඒක තමයි මේ නිර්මාණ හරහා ඇවිල්ලා තියෙන්නේ. ඒ හැමදේම අහද්දී මට තේරුණ කරුණක් තමයි කියන්නේ තමන්ගේ මමත්වය හැමෝම මේ මමත්වයන් ගැටෙන්නේ හැම වෙලේ ඒ මමත්වයන් අවබෝධ නොකර ගැනීමේ මේ ප්‍රශ්නයක් තමයි තිබිලා තියෙන්නේ. කියන්නේ අනිත් කෙනාගේ මමත්වය තමන්ගේ මමත්වයේ
මොකක්ද කියන එක තමන්ගේ මේ වගේ ප්‍රශ්නයක් මට මෙහෙම දෙයක් තියෙනවා. මට මෙහෙම ආශාවක් තියෙනවා. මම මෙහෙම කියන්න කැමති නෑ. ඒ වගේ තමන්ගේ මමත්වය අවබෝධ කරගන්න නැති එකේ ප්‍රශ්නේ. ඒ වගේම අපි බලන්න ඕනේ අනිත් කෙනාටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. එයාගෙත් එයත් වැඩ කරන එයත් සටනක් දීර්ඝ කියන තමයි. එයත් සටනක් තමන්ගේ මමත්වයත් එක්ක කරනවා. ඒ කියන්නේ ඒක හින්දා නෙමෙයි මමත්වයත් එක්ක තියෙන මේ ප්‍රශ්නේ හින්දා තමයි ඔක්කොම ගැටලු ඇති වෙන්නේ ඒකනේ. කියන්නේ දෙක ගැටෙනවා. ඒ මොකක් හරි අපි මිනිස්සු දෙන්නෙක් හම්බුනහම ඒ මිනිස්සු දෙන්න ශරීරයෙන් වෙනස් වීම හින්දා නෙමෙයි මේ ගැටෙන්නේ. මේ මිනිස්සුන්ගේ මානසික හැඩතල වල තියෙන මේ වෙනස්කම්. මානසික හැඩතල එයාලා තදින් අල්ලගෙන ඉන්නවා. මේක තමයි මානසික හැඩතලේ තමයි මම කියන්නේ. ඒතර ඒ දෙක ගැටුණාම ඒ කියන්නේ මමත්වයේ කියලා කියන්නේ. ඒතොර ඒ දෙක තමන් අපි අවබෝධ කරගත්තා නම් මේ මගේ ඇතුලේ මෙහෙම දෙයක් වැඩ කරනවා. මම දැන් මට තියෙන මේ වගේ ආශාවක්. ඒකට එමුණට අරයට ඒ වගේ ආශාවක් නෙමෙයි. එයාට තියෙන වෙනම දෙයක්. එයාගේ මමත්වයේ තියෙන වෙනම කියලා තමන් ගැනත් විනිවිද දැකලා අනිත් කෙනාත් යම්කිසි උපේක්ෂාවකින් බාර ගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න මං හිතන්නේ එතන අඩු වෙනවා. ඒ කියන්නේ මුලින්ම තියෙන්න ඕනේ තමන්ව තේරුම් ගන්න එක. තමන්ගේ මමත්වයේ තේරුම් ගත්තට පස්සේ අපිට අනිකා දිහා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ඔය ප්‍රශ්න දැන් ඔය නාට්‍ය වුණත් ඔය ලද්දුගේ වුණත් ලද්දු තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා එයා දිහා කෙලින් ඇස්සරලා බලන්න පුළුවන් නම් එයාට එයා දිහාම ඇස් දෙක ඇරලා හොඳට විවෘතව තමන්ගේ නිර්වත් මනස දිහා බලන්න පුළුවන් නම් එතන එයා ගොඩාක් ප්‍රශ්න මග හැරෙනවා. ඒකට එයාට ඔහුගේ මමත්වයේත් එක්ක බෑනේ වැඩේ කරන්නේ. ඔව් ඒක තමයි. එයාගේ මමත්වයේම කැමති නැහැ තමන්ගේ මමත්වයේ දකින්නට. ඒකේ මමත්වයේ තියෙන හරිම අමුතුම කැලල තමයි ඒක. මමත්වයේ කැමති නැහැ මමත්වයේ දිහා තමම් දකින්නට. මොකද එතකොට මමත්වයට පවතින්න බෑ. මොකද ලින්කන් ඇමරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපති. හැබැයි ඉතින් ගෙදර ඇතුලේ එන අවුලක් නේ. එතකොට දැන් ලින්කන්ට මේක නොපෙනෙනව නෙවෙයි. ලින්කන්ට උදේහවා යනකොට පේනවා මේ ගෑණි ඉන්නේ අසන්තෝෂෙන් කියලා. ඒතර ඔහුට ඊටාම් පොඩි දේවල් ටිකයි කරන්න දෙන්නේ. එක්ක අයට ආදරෙන් කතා කිරින්. ඇමරිකාවේ ජනාධිපතිට බැරදානේ තමන්ගේ බිරිඳට මොනවද දෙන්න බැරි නේද? මල් පොකුරක් කරන් ගිහිල්ලා මේ මම ඔයාට ආදරෙයි කියලා මාරි කියලා කියන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඔහු මං හිතන්නේ මේ යනකම් ඔහු ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු හිතා ගන්නවා මම එහෙම කෙනෙක් නෙවෙයි. මම මෙයාට ආදරය කරන පුද්ගලයා නෙමෙයි. මෙයාමට ගැලපෙන පුද්ගලයා නෙමෙයි. නේ අවල් ඒකටද කියන්නේ කසාද බැන්දේ. හරිද? එවැනි දැවන්ත අර්බුදයක් තියෙද්දි ඔහු ඒක වෙන්නදලා ඔහු ඉතින් ඉන්නවා. හැබැයි ඒකෙන් ඔහුගේ අර නිකන් අර හීතල වැඩෙන් අපි හීතලට මගහරිනවා කියන්නේ. ඒ වැඩෙන් තව පාර්ශයක් වද විඳිනවා. දැන් අර නන්දිස වගේම තමයි. සෝනියා වුණත් වදයක් විඳින්නේ නැතිනේ. ලෝකේ ශ්‍රේෂ්ඨ ලේඛකයා. ධනවතා. ඒ වුණාට ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් නේ. එතකොට මේ හැමෝම චරිත වුණාට එක්තරා විදියකින් එන මමත්වයක් තමයි මේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට හොඳ දේවල් ලැබුණා වුණාට උන්ගේ අභ්‍යන්තර ජීවිතය ඇතුලේ වියවුලක්. ඔව් අනිවාර්යයෙන්ම ඉතින්. දැන් ලෝක ප්‍රකට ගොඩක් පුද්ගලයෝ ඔය ලේඛකයාව ගීත මොම්සාන් වර්ජිනියා වුල්ෆ් වගේ අය අවසානයේ දිවිනහ ගන්නවනේ මමත්වයයි වුණු එකට හම්බෙන්න තැන වෙන්නේ සමහරලාට. උඩ දරා ගන්න බෑ. මේ දෙක එකට හම්බුනහම මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. කෙලින්ම ජීවිතෙන් සමුගන්න ඕනේ. ඒ දරා ගන්න බැරිත් මමත්වයටම තමයි. මමත්වයටම තමයි. ඒ කියන්නේ තමන්ගේ මමත්වයට මං ගාලින් කිව්වේ මමත්වයේ දකින්නට කැමති නැහැ. මොකද එතකොට මමත්වයේ දී වෙලා යනවා. ඒ තමන්ගේ මමත්වයේ දීලා යන එක තමන් මමත්වයට දරා ගන්න බෑ. මොකද එයාගේ අනන්‍යතාවයේ විදිහට අල්ලගෙන තියෙන ඒකනේ. ඒ තමන්ගේ අනන්‍යතාවයේ දී වෙලා යනකොට ඒක දරා ගන්න බෑ. ඒක ගැන ඒක ගැන කිසි දැකීමක් ගැඹුරු දැකීමක් තියෙන කෙනෙකුට විතරයි ඒක මේක දරා ගන්න පුළුවන්. ඉතින් ඒකයි අර ගොඩක් වෙලාවට අපේ මනස දිහා අපි සමහරවිට අපිට කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වෙනවා කියන්නේ අපේ මනසම අපිට අපෙන් ඒක වහනවා. ඒක අපි කියනවා මේ ඉරිසියාව නෙමෙයි මේක වෙන හැඟීමක් මේ මට තියෙන අසාධාරණයක් හිච්ච හින්දා මට දැනෙන හැඟීමක් වගේ ඒ වගේ එක හේතු කියලා තමන්ගෙන් මේක වහ ගන්නවා. ඒක තමයි මේකේ තියෙන ට්‍රික් එක. ඉතින් අපිට අමුවෙන් මේක දිහා බලන්න පුළුවන් නම් මේක ඇවිල්ලා මම මේක ඉරිසියාවක් මට මෙයාගෙන ඉරිසියාවක් ඇති වුණා. මේ ඉරිසියාව කියලා අපිට ඒක අමුවෙන් නිරුවතින් ඒක දිහා බලන්න පුළුවන් නම් එතකොට තව දුරටත් ඒක මේ පවතින්නේ නැහැ. ඒක තමයි ඉතින් මේ ඇත්තටම එකම විසඳුම. ඔව්. අර මේ චරිතය ඉතින් බැලුවට කමක් නැහැ. හැබැයි අර දැන් ඉතින් හැමෝම ආදරය කරන වෙලාවක අපි මොනවා හරි කිව්වහම මේ දායක ස්වභාවය ඊටාම මේ උදහසට මේවා ලක් වෙනවා. ඒත් මමත්වයේනේ ප්‍රශ්නේ ඉතින්. මමත්වයේ ප්‍රශ්නේ ඉතින්. ඒ මමත්වයේ ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඉතින් ඔය
අපිට ඔක් කියලා දාන්න ඉතින් කමෙන්ට් එකකින් දැන් උඹලා දෙන්නටත් මමත් ඒ වගේ එකක් කියන්නත් තියෙනවා. මමත්වයේ කියන ඒවා අපිට නැති කරන්න බෑ. මමත්වයේ අපිට පුළුවන් අවබෝධ කරගන්න. මට මේ වගේ එකක් තියෙනවා. මට මේ හින්දා තමයි මෙයාට බනින්න හිතෙන්නේ කියලා අපි දකිනවා. ඒ දැකීම තුල අපිට නිදහස් වෙනවා. එච්චරයි තියෙන්නේ. කියන්නේ අපේ මමත්වයක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම වැඩේ ඉවරයිනේ. එච්චරයි තියෙන්නේ. ඒ අර අනුන්ගේ එක දැකලා ඉවරලා හිතනකොටම හිතන්න ඔය මනියගෙත් යම් කිසි මමත්වයක් තියෙන ඌ ඒකනේ මේ වැඩේ මෙහෙම කරන්නේ කියන කාරණේ. දැන් අර මොලේට සමනල් ගෙට ඒ වගේ වටනවා නම් අපි අදට මෙතන නතර වෙමු. මොකද දෙන්නේ එක්ස්ට්‍රා වයිද වයිට එක්ස්ද මොකද්ද කියලා හිතාගන්න බෑ වගේ එකක් හිතලා කොහොමද අපි කැමති ඔබේ කමෙන්ට් එක යටින් දානවා නම් අපිට ඒක වැදගත් වෙයි. ඒක කොයි විදිහක එකක් වුණත් අපි අපේ කමෙන්ට් වැඩේදී ඒක ගැන කතා කරනවා. අපේ ප්‍රතිචාර වැඩේදී අපි මේ පිළිබඳව කතා බහ කරනවා. ඒක නිසා ඒක කමෙන්ට් එකක් හැටියට දාන්න. අපි ඊළඟ සංවාදයේදී ඔබව හමු වෙනවා. සුබ දවසක්. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි.